එච්චර මාව මතකයි කියන ඇතර මට නම් තාම මතක නැහැ සිරාවටම කියන්නේ. එච්චර මාව එච්චර මාව මතකයි කියන ඇතර මට නම් තාම මතක නැහැ සිරාවටම කියන්නේ. ඒකනේ. 2000 මං කවද්ද කිව්වේ 2019 19 ඒවා සෞදි ඉන්න කාලෙනේ. ගොඩ දවසකින්. ගොඩ දවසකින් ආවා. ඇයි ආවේ නැත්නම් දැන් එන්නේ නැද්ද මේකට නිතර වෙන්නේ එනවා. මගේ account එක බෑන්ඩ් වෙලා තිබුණේ දෙපාරක් වීඩියෝ ලයි දාලා. දෙපාරක් බෑන්ඩ් වුණා. අද නිකමට වගේ මේ කාටවත් 100ක් අප් වෙන්න හොඳ නැහැ ස්ක්‍රීන්ෂොට් දාලා TikTok එක පෙන්නන්න ගිහිල්ලා දෙපාරක් බෑන්ඩ් උනේ. ඊට පස්සේ මේ ගන්න බැරුව තිබුණා. අද මම නිකමට වගේ මේ චුට්ටක් මේ ඔන් කරලා මේ ලොග් වෙන්න කියලා බලද්දි මේ හරි ගිහිල්ලා නිකම්ම සමහර විට අර මේ කොහොමද දන්නේ මේ අර සමහර දේවල් තියෙනවා TikTok එකේ බලන්න බෑනේ වීඩියෝ ලයික් එකක් දාලා ස්ක්‍රීන්ෂොට් දැම්මා. ඔව් ඊට පස්සේ බෑන් වුණ දවස් ගානකට බෑන් වෙන්නේ නේද සමහර විට දවස් ගණන් වලට සමහර විට ඒ ක්ලාස් බෑන්ඩ් වෙනවා. මේක දැන් කීපාරක් නම් බෑන්ඩ් වුණාද මම මේ ක්ලෝස් දාලා ඊට පස්සේ මොකද කරේ ක්ලෝස් දාලා ගිහිල්ලා හිටියේ. තායි ඒකවත් අයින් කරේ නෑ. මේකේ මේ ඔය එකේ ගියා පෙන්නන්න සිටිය දැන් ඉවරයිනේ TikTok පෙන්නන්න ඕනේ නැහැ මේක ඈ TikTok පෙන්නනවා TikTok එකට ගිහිල්ලා පෙන්නන්න ඕනේ අක්කි. ඔය කියන්නේ පෙන්නන්න තියෙනවා මම නම් හැම තැනම පෙන්නන කිසි ප්‍රශ්නයක්. මහත් බැලුවා මගේත් මේ TikTok account එක හදාගන්න ඕනේ තාම මේ වෙනකම්ම හදලා නැහැ කවදා. අයියේ මගේ account හදලා කවදාවත් හදලා නැහැ. මගේ TikTok account තුනක් තියෙනවා. හොර account තුක් තියෙනවා. හොරේ ඒ වුණාට ඒ වුණාට අයියා මම TikTok live යන්නේ. ඒ කාලේ නම් හදපේවා මේ මෑත කාලෙක එකක් හැදුවා. අනිත් දෙක නම් රියල් ඒ දෙක ඔරිජිනල් දෙක තියෙන්නේ. කියන්නේ නම් වලට තියෙනවා. එකක් මේ හැදුවා ඔය පේක් එකක් වගේ චුට්ටක් හැදුවා. ඒ ඔක්කොම තියෙනවා. ඒ වුණාට ලයිව් යන්නේ නැහැ. අයියේ TikTok එකේ ලයිව් යන්නේ නැහැ මම. නිවාඩු මේ යන්නේ නැද්ද ළඟදී? ලංකාවේ ඉඳලා නියාවේ දැන් ඇවිල්ලා මාස අවුරුද්දක්වත් නැහැ නේ මං ඇවිල්ලා. එහෙමද? ඔව්. ලංකාවේ හිටියේ අවුරුද්දක්වත් නැහැ ඇවිල්ලා ඉතින්. යන්න ඕනි දැන් මේ මෙයාලට කිව්වා අවුරුද්දක් ගියාට පස්සේ ලබන මාසේ ටිකට් එක දෙන්න කියලා. මේ මගේ මේ අතක් අයියේ සනීප නැහැ ගිහින් බේත් කරන්න කියලා බැලුවේ. බලමු මෙයාලා ටිකක් චුරු චුරු ගන්න කොහොමද? අයියේ මගේ මේ අතක් කිරි වැටෙනවා. මේ මෙතන සයිඩ් එකෙන් මේ හරියෙන් කැක්කුමක් අල්ලනවා. ඒ ඇල්ලුවට පස්සේ මෙතනින් මේ අතෙන් මෙතනින් මෙහාට මේ නිකන් එකපාරම රැයට නිදා ගන්නකොට ඉරි වැටෙනවා වගේ වෙනවා. Thank you. ගොක්කොලෙන් පේනවද නැහැ? ගොක්කොලෙන් පේනවද නැහැ? තාම පව් ටිකක් තියෙනවා ගෙවෙන්නේ ටිකක් ඉවරනට පස්සේ කොහොමද? යන්න එන්න දෙයක් නැහැ. එනවද කියලා? ඔව් මට තව පොඩි වැඩ ටිකක් තියෙනවා. ඒ ටික ඔක්කොම කරගන්න නම් තව අවුරුදු 2-3ක්වත් ඉන්න වෙයි. ඊට පස්සේ ලංකාවේ නතර වෙන. එතකොට හරි. දැන් බබාට වයස කියනනම් දැන් 17යිනේ. ඒක තමයි. එතකොට මේ බබත් මාත් එක්ක කතා කරලා තියෙනවා. කතා කරලා තියෙනවා. ඒ කියන්නේ මම ලංකාවට ගිහිල්ලා කෝල් අරන් තියනවාද? ලංකාවට කියන්නන්ගේ මේ ඔයාලට මතක නැහැ මම සෞදියේදී නෙමෙයි කතා කරේ. එතකොට මට ඔයා හම් වෙනකොට මම සෞදි ඉඳලා ඇවිල්ලා මං 2017 අවසානයේ ආවේ 2019 මං ගාල්ලේ හිටියේ. ගාල්ලේ ඉඳලා කතා කරේ. අනේ ඇත්තටම අයියේ ඔයාව ගොඩක් පරණ කෙනෙක් ඉන්න තියෙනකොට මට ඔයාව පොඩ්ඩක්වත් නෝට් නෑ. ඇත්තටම සිරාට මතක නෑ. thank you කලු ඔයාද මේ ඩයමන්ඩ් ගහන්නේ. thank you මට මෙන්න එකක් දාලා මහේෂ් අයියා මං ගියා ඉතින් වලියක් ගහන්න කියලා. ඌ මට කික් අවුට් ගහනවා. ඌ කික් අවුට් ගහනවා. ආ රසයාද පැටියෝ
පෙබරවාරි වගේ යනවා මාත් ලංකාවට. ලබන ඉතින් පෙබරවාරි කියන්නේ ඔව් පළවෙනි මේ පෙබරවාරි පෙබරවාරි වගේ යනවා ගිහින්. මාසයක් තමයි නිවාඩු ගන්න පුළුවන්. දැන් කොහෙද ඉන්නේ? මං කොරියා ඉන්නේ. ඕ පෑටියෝ මං වට කියන්නේ. කිව්වනේ. ඔව් නේද ඔයා කිව්ව නේද කොරියාවේ ඉන්නේ කියලා. අනේ මාවත් ගන්නකෝ ඔයාලා ඉන්න පැත්තට අනේ. හිතෙන්නේ නැද මාවත් අරන් ගිහින් ඔහි කොහාට හරි යට ඇරියා නම් හොඳයි කියලා. අම්මා. යාවත් මෙහෙත් ඉවරයි. අනේ එහෙම කියන්න බෑනේ මාවත් අරන් ගිහලා කොහාට හරි අතාරින්නකෝ. try කරනවා නම් එන්නේ තව ඉතින් තව වයස දිනනවනේ එහෙම try කරන්න පුළුවන් වෙනවනේ. නෑ මීලුවක් කිව්වේ මං තව අවුරුදු 3ක් විතර ඉන්නේ. මාව තාම අනේ නෑ අමතකුත් නෑ දැන් එන්නේ නෑ නිතින් නිතරම. ඒකනේ. නෑ මම එන්නේ නෑනේ දැන්. ඒකනේ. බලමු දැන් මට මේක එපාම වුණානේ. කොයි වෙලාවද ඉතින් මහේසයා මෙන්න එක දාපු ගමන් ඉන්නේ මට රේසි බඩුව ගොනා කියලා මෙන්න එක දාපු ගමන් ඉන්නේ. ඒ කියන්නේ යා මේ ඔයාලගේ ඒ ෆෝන් එකක් තිබිච්ච කෙනෙක්ද? මං යාළුවෙලා හිටපු කෙනෙක්. කියන හැටි. කියන ලස්සන නේද? ඒකනේ. එතේ එකක් තිබ්බ එක්කෙනෙක් කියලා ෂේප් එකේ කියලා දානවා ඉතින්. නෑ ආයේ නෑ ලව් එයා විතරයි. මාව දෙකේ දාලා සේල් කරනවා. මට හරි සතුටුයි. මං දැන් ගියා මට කික් අවුට් ගන්න එන්න දෙන්න. ඉන්න දෙන්නේ නැද්ද? එන්න දෙන්නේ පාචේ ටිකක් හලහලා ඉන්නව මං ගැන. එක්ක ඒ දැන් මොකකට ප්‍රශ්නයක් දෙනනම් එක්ක මටත් කතා කරන්න දෙන්න වෙන්නේ. එහෙම දෙන්නේ නෑ. එයා විතරයි හැමදේම කියන්නේ. අර බිගෝයි අර වොයිස් රූම් chat එකේ කොල්ලේ පවාදිලා බයිනවනේ. ඌගේ අම්මට බයින්නලු තාත්තට බයින්නලු කියලා. ඉතින් මිනිස්සුන්ට එහෙම බයින්න පුළුවන්ද? වොයිස් රූම් chat එක කියන්නේ මොකද්ද මේ ඉමෝ එකද? ඔව් ඉමෝ එකේ ඉන්නවා? ඉමෝ එකේ වොයිස් රූම් chat එකේ තමයි දැන් ඉන්නේ. ඒක තමයි මේකට එන්නේ නැත්තේ. මම බැලුවා මේ ඔයා සෙට් උනේම නෑ එහෙම. නෑ ආවේ නෑ. අනිත් එක තමයි account එක බෑන්ඩුනා ඊට පස්සේ ඒකෙම තමයි හිටියේ ගොඩක්ම. මං කියන්නේ මෙහෙම මේ මූණ පෙන්නගෙන කතා කරන්න දැනෙන්නේ කාලෙකින්. මං ඉදිරියට මාස දෙකකින් විතර වෙන්න ඕනේ මම වීඩියෝ ලයිව් එකක් දැම්මේ. ඒක නම් චුට්ටක් මේ අර මම මේ සැරේ මම ඔයාව දැක්කනේ මේ ආවට පස්සේ ඒ දගිටිය මාතරිට දැන් ආයෙ චුට්ටක් කෙට්ටු වෙනවා වගේ. කෙට්ටු වෙලා නේ පොඩ්ඩක් ඔයා. මම කෙට්ටු වෙලා ඉන්නේ දැන් කෙට්ටු වෙලා. කොහොමත් අයියේ ලංකාවට එනකොට මේකටත් වැඩිය කෙට්ටු වෙනවා. බයිනවා මොනා කරන්නද? අයියා බයිනවා ඉතින් මොනා කරන්නද? අයියාගේ වැඩේ ඉතින් හැමදාම බයින එකනේ නංගි මට. මං දැන් ගියා ඒකට මට කික් අවුට් ගියා. මට දැන් යන්න account එකක් නැහැ. දෙකටම ගෑවා දැන් යන්න එකක් නැහැ. ඉතින් ඒ නිසා පාඩුවේ ඉන්නවා. මම යුකීකට මේ ආවා මට කතා කරා පල්ලෙහාට එන්න කියලා දවාලේ. මම විනාඩි 5ක් ඉන්න කියලා ගිහිල්ලා පොර කට් කරලා ඒක. නේද? පෙබරවාරි කවද්ද යන්නේ? මම අනේ ගණන් ගන්නෑ අයියා බයින්නේ මට අද කාලේ ඉඳන්ද අප්පෝ මාව දකින්න බෑ. චුට්ටක් නැත්තම් ඇති බයිනවා. මං ඉතින් වැඩි ඔය ගැන හිතන්නේ නැත්නම්. හිතුවොත් දුක වැඩි. අයියා බයිනවා මට බයිනවා යන්නේ ආයේ උඩ තියලා බයින්නේ මට. මට යන්න ඕන යුකී අවුලක් නැහැ යුකී මං ආවා මං ගොඩක් කට්ටිය කියවට යන්නේ නැහැ මං මේ එකපාරක් වායකට ආවනේ ඇවිල්ලා ඉවරලා මේ ඒත් කතා කරන්න බැරි නම් මොකක් කරේ වැඩක හිටියේ. ඊට පස්සේ අදාව එනකොටම කට් කරලා ගිහිල්ලා. මං දැනුත් ඉස්සල්ලාම මේ බලන්න ඔයා දාලා තිබුණා දැන් ටික ඔයා දැන් යන්නේ නැහැ. දැන් වැඩි එන්නේ නැහැ ඔයා මේ බිගෝ එකට. එන්නේ නැහැ මම. එන්නේ මමත් කලාතුරකින් වගේ දැක්කේ අවුරුදු කීයකින්ද මං හිතන්නේ දෙදාර ඔයා කතා කරනකොට අවුරුදු 5ක විතරද මං දැක්කේ ඔයාව. 4කින් නේද බලන්නකො ඇත්තටම මේ වගේ ඇප් තියෙන හින්දා බලන්න කොහෙද හරි හම්බ වෙනව නේද?
අපි ආයෙ දවසක සෙට් යමු. පූජනීය අක්කේ කිව්වා අයියා ගැන. එහෙනම් එච්චරයි. කිව්වනම් එච්චරයි. මෙයා බැඳලා ඉන්නේ බබාලා 5 දෙනෙක් ඉන්නවා ලබන මාසේ යනවලු බබාලා බලන්න. ඒව නේද අයියේ? හරියට හරි. පහක් ඉන්න 6 වෙනි හම්බෙන්න ඉන්නේ. 6 වෙනි හම්බෙන්න යන්නේ මම විතරයි දන්නේ මෙයා මගේ පරණ කයාසියෙක් නේ නිසා දන්නවා මම විතර. මන් යනවා කියන්නේ දැන් යනවා. දැන් රෑනේ අයියේ? ඔව් රෑ 12:35යි. කොරියන් ඒකනේ. ඔයාට කීයදලා? ඔයාට දැන් 6:00 විතර? අයියේ දැන් 6:35යි වෙලාව. හරියටම 6:35යි. 6:35යි වෙලාව. නිදා ගන්නත් ඕනේ. මොනවා ජීවිතේද? අද තව තැනක ආතල් කියන කවුරු බැන්නත් අයියේ කවුරු බැන්නත් මං ආතල් එකේ ඉන්නේ. මගේ ආතල් එක මං උපරිම ගන්න මොකා බැන්නත්. මිනිස්සු බැන්න කියලා අපේ ඇඟේ වදින්නේ නැන්නේ නැද්ද අයියේ? කාලා බීලා ඉන්න ටික කාලේ හොඳින් ඉන්න ඕනේ. අයියේ දන්නවනේ මං ඉස්සරත් එහෙමයි. ඉස්සරත් මං එහෙමයි. කල්පනා කර ඔව් විඳ කාලේ යන්නේ නැහනේ. ඔව් ඉස්සරහම තමයි වෙනසක් නෑ. දැනුත් ඒ වගේම තමයි. කෑවා බිව්වා ආතල් එකේ හිටියා. කතා කරපු එක අපි මේ කතා කරපු එක නතුරුනේ කොහොමද කියලා මට හිතා ගන්න බැහැ සමහරවිට මේ මටත් මගේ ජොබ් මතක එකේ නෑ අයියෝ ඔයා කොච්චර කිව්වත් මට ඇත්තටම සිරාවටම මතක නෑ